බුදුරජාණන් වහන්සේ ගැන මෙහිමයි තියෙන්නේ. යෝ අද තං පවරෝ මනුජීසු. යෝ කියන්නේ යමෙක්. වදතං කියන්නේ කතා කරනවා නම් පවරෝ ශ්‍රේෂ්ඨයි. මනුජීසු කියන්නේ මිනිස්සු අතර. මනුස්ස ඒසු කියන වචනේ. මිනිස්සු අතර. කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨතම කෙනා. කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨම කෙනා ශාක්‍ය මුනි. ශාක්‍ය මුනි ඉන්ද්‍රයන් වහන්සේ. භගවා භාග්‍යවතුන් වහන්සේ කතකිච්චෝ උන්වහන්සේ කළ යුතු දේ කළා. පාරගතෝ බල විරිය සමන්වේ. වීරිය සසරින් විතරට වැඩියා. තං සුගතං ඒ සුගතයන් වහන්සේ සරණත්ත මුපේමි. මම සරණ යමි. කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මම සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ කතා කරද්දී පටාචාරගේ පිස්සු නැති වුණා. උමතු බව නැති කරන වදන් තිබෙනවා මගේ බුදුරජාණන් වහන්සේ. කොච්චර අඬපු අයගේ ජීවිතවල ශෝකේ නැති වුණාද බුදු මුවින් පිට වෙච්ච වචනවල. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් මිනිසුන්ට අඬන්න සිද්ධ වුණාද ඇඳීමෙන් නිදහස් වුණාද? මේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශ වෙච්ච වචන ශෝකේ නැසනවා. ඒක තමයි ඊළඟට තියෙන්නේ. බලන්නකො ඒක ගැළපිලාම යන්නේ නැහැ. රාග විරාග මනේජම සෝකං. ඒ වචන වලින් රාගය නැතනවා. විරාගය ඇති කරනවා. මසෝකං සෝකේ නැති කරනවා. ධම්මම සංකත මප්පටි කූලං. ඒ වචන වල කිසිම පිළිකුල් බවක් නැහැ ධර්ම. මధుරමි මම්පගුණංසු විබත්තං. ඒ වචන මధుරයි. ඒ වචන පුරුදු කරනකොට ජීවිතේට ක්‍රියාවක් විදිහට පුරුදු කරන්න ගත්තොත් සාන්තයි. අන්නේ ධර්මය ධම්මමි මං සරණත්ත මුපේමි. ඒ උතුම් ධර්මයෙන් මම සරණ යමි. ඒ ධර්මයෙන් සැනසුණා පිරිසක්. ඒ පිරිසට කියන සංගරුවන කියලා. යත්තජ දින්න මහප්පල මාහෝ. අන්නේ සැනසුන පිරිසට දානයක් දුන්නොත් මහත්ඵලයි. චතුසු සුචීසු පුරිස යුගේසු. යුගල වශයෙන් 4ක් එනවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල. අට්ඨච පුද්ගල ධම්ම දසාතේ. ධර්මානුකූලව බැලුවොත් 8 දිනක් ඉන්නවා. සෝවාන් මාර්ගයේ යන සෝවාන් ඵලයටපත් වුණ, සකදාගාමී මාර්ගය යන සකදාගාමී ඵලයටපත් වුණ, අනාගාමී මාර්ගය යන අනාගාමී ඵලයටපත් වුණ, අරහත් මාර්ගය යන අරහත් ඵලයටපත් වුණ 8 දෙනායි. සංගමි මං සරණත්ත මුපේමි. මඟඵලලාභී සංගරුවන මම සරණ යනවා. යම් කිසි දුවෙක් හරි පුතෙක් හරි මේ අර්ථය දැනගෙන නම් ඉස්කෝලේ අවසානට චත්තමානෝක්දාතා කියන්නේ උඹලට ඔච්චර මේ කඩි විසයක් එන්නේ නැහැ දුවන්න. මේ ලෝකේ වේගෙම්ම කියන ගාථාව බවට පත්වලා තියෙන ළමයිගේ යෝවත් සම්පූර්ණ ගෙදර යන හදිස්සිය. මං එහෙම කියන්නේ කොහොමද? මම ඉස්කෝලේ ගියානේ. අපි කවදාවත් දැනගන්නේ දුවේ පුතේ උඹලා කොච්චර පින්වත්ද?